හරි. අයිබෝවන් ගිණුම් කරන සමීකරණ right. දැන් හරිනේ. ගිණුම් කරන සමීකරණ දෙවෙනි වීඩියෝ එකත් එක්කයි ඔයාලම එකතු වෙන්නේ. හරි? ඉතින් අපි පළවෙනි වීඩියෝ එක මේ වෙනකොට YouTube එකට අප්ලෝඩ් කරලා තියෙනවා. අපි ඒකෙදි කතා කරා ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? ඊට පස්සේ ගිණුම් කරණය කියලා කියන්නේ මොකක්ද? ඊට පස්සේ ගනුදෙනු වාර්තා කරන ක්‍රම දෙක තියෙනවා. ක්‍රම දෙක දිට්ඨ සටහන් ගිණුම් කරණය සහ ගිණුම් කරන සමීකරණ කියලා කතා කරා. ඊට පස්සේ ගිණුම් කරන සමීකරණ වලදී අපි ඒකක සංකල්පය කතා කරා. ඊට පස්සේ යෙදවුම් ක්‍රියාවලිය නිමවුම් කියන එක අපි දෙවෙනි වතාවටත් කතා කරා. පළවෙනි පාඩමේ කතා කරලා දෙවෙනි වතාවටයි අපි මෙතනදී කතා කරා. ඉතින් අපි දැන් කතා කරනවා ගිණුම් කරන සමීකරණ වල අපි කිව්වා ගිණුම් කරන ක්‍රියාවලිය තියෙනවානේ. යෙදවුම් ක්‍රියාවලිය නිමවුම්. එතකොට මේ නිමවුම කියලා කියන්නේ මූල්‍ය ප්‍රකාශන. එහෙම නැත්නම් මූල්‍ය වාර්තා. හරි. එතකොට මේ මූල්‍ය වාර්තාවල මූල්‍ය වාර්තා එහෙම නැත්නම් මූල්‍ය ප්‍රකාශන මූල්‍ය ප්‍රකාශන කට්ටලේ සංරචක තියෙනවා. සංරචක පහක් තියෙනවා. මේක ඕන නම් ටියුට් එකේ අපි ඕක ඉදිරියේදී කතා කරනවා. දැනට ඕන නම් ලියා ගන්නත් පුළුවන්. සංරචක පහක් තියෙනවා. වෙනම පොතක් අරගෙන හරි කමක් නැහැ. හරි. පළවෙනි එක තමයි සංරචක පහෙන් පළවෙනි එක ආදායම් ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනය. දෙවෙනි එක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. තුන්වෙනි එක හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය. හතර මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. පහ සටහන්. ඒතර මූල්‍ය ප්‍රකාශන කට්ටලේ නැත්නම් අපි ගිණුම් කරන ක්‍රියාවලියේ නිවැයුම ලෙස සලකන මූල්‍ය ප්‍රකාශනවල සංරචක පහයි. ආදායම් ප්‍රකාශනය අපි ඉන්කම් ස්ටේට්මන්ට් කියලා කියනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ස්ටේට්මන්ට් ඔෆ් ෆයිනෑන්ෂියල් පොසිෂන් කියලා කියනවා. හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය ස්ටේට්මන්ට් ඔෆ් චේන්ජස් ඉන් ඉක්විටි. ඊට පස්සේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය ස්ටේට්මන්ට් ඔෆ් කෑෂ් ෆ්ලෝස්. සටහන් ගිණුම් කරන සටහන් නෝට්ස්. ඒත් එක්කම මේ මූල්‍ය ප්‍රකාශන වල ඇතුළත් වෙනවා මූලිකාංග පහක්. මූලිකාංග. මූලිකාංගත් පහක් තියෙනවා. ඔය දෙක විභාගෙට අහනවා සාමාන්‍යයෙන්. හරි. මූලිකාංග පහයි එකක් තමයි වත්කම්. ඒ කියන්නේ මෙන්න මේ මොන මූල්‍ය ප්‍රකාශනය ගත්තත් මේක තුල තියෙන දේවල් ප්‍රධාන වශයෙන් කොටස් පහකට බෙදන්න පුළුවන්. පැහැදිලිද? මූල්‍ය ප්‍රකාශන සංරචකවල මෙන්න මේ කියන මූල්‍ය ප්‍රකාශන සංරචක පහේ තියෙන දේවල් ප්‍රධාන වශයෙන් මූලිකාංග පහක් යටතේ අපිට වර්ග කරන්න පුළුවන්. ඒවා තමයි වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. වත්කම් මේක ලියා ගන්න ඕනි වෙනවා. වත්කම් වලට අපි assets කියලා කියනවා. වගකීම් liabilities, හිමිකම equity, ආදායම් income, වියදම් expenses. හරි. එතකොට ගිණුම් කරන සමීකරණ කියන පාඩමේදී අපි ආදායම් ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි හදනවා. මෙන්න මේ තුන හදන්නේ නැහැ අපි. right? අපි ඒක හදනවා දැම්මම නෙමෙයි. තව ටිකක්
පොඩක් සබ්ජෙක්ට් එකේ පාඩම් කීපයක් ඉගෙන ගත්තට පස්සේ අපි මේ පහම හදනවා සමාගම් වල. හරි. දැනට අපි සමීකරණවලදී හදනවා ආදායම් ප්‍රකාශනයයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයයි. සහ මෙන්න මේ පහම කතා කරනවා. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. right. එහෙනම් අපි යමු වත්කම් වලට. මූලික ප්‍රකාශන සංරචක දෙක අපි ගණන් හදද්දි කතා කරමු. අපි පළවෙනියටම යමු වත්කම් වලට. වත්කම්. හරි මෙතනදී අපි අර ගොඩාක් අර ක්ලාස් එකේ වැඩ කරනවා වගේ තමයි මම කියලා තියෙනවා අනිත් ක්ලාස් වල වගේ මේකේ අපිට වෙන කතා කරන්න වෙලාවක් අඩුයි. කතා කරන අවස්ථා තියෙනවා. නේද? අනිත් ක්ලාස් වල තරම් වල්පල් දෙඩවිලි නෑ ඉතින්. හරි මං ගාව ඇවිල්ලා වාඩි වෙන්නේ සාමාන්‍යයෙන් වැඩ කරන්න ඕනි උනන්දුව තියෙන කැමැත්ත තියෙන කැපවීම තියෙන ළමයි. ඒ නිසා අපිට පන්තිය ආතල් ගන්න වෙලාවක් hina වෙන්න වෙලාවක් එහෙම අඩුයි ඔය පැය දෙකේ ක්ලාස් වල අඩුයි. නේද? එහෙමයි කියලා ෆුල් ඩේ ක්ලාසස් දාද්දි මේ අතල් ගන්නෙ නෑ. නමුත් ඉතින් අපි ක්ලාස් එකක් පැය ගාණක් කරගෙන යද්දි තියෙන්න ඕනේ පොඩි විනෝදයක්. ඒ හින්දා අපි ওই චුට්ටක් ඔය ඉතින් කතා කරනවා. දැන් රෙකෝඩින් වලදී මම ගොඩාක් අර කතා කරන එක අනම්මනම් කතා කරන එක අඩු කරලා පාඩමම උගන්වන එක විතරක් ફોකස් කරගෙන ඉන්නේ. හරි? පොඩ්ඩක් කම්මැලි හිතුනොත් නිදිමතක් ආවොත් ඔයාලට වීඩියෝ එක ස්ටොප් කරලා ගිහිල්ලා කෝපි එකක් හදන් ඉන්න වතුර ටිකක් බොන්න මූණ ටිකක් හොද ගන්න ඒ දේවල් කරන්න පුළුවන්. නමුත් ෆිසිකල් ක්ලාසස් කරද්දී අර ළමයාව පොඩ්ඩක් අර මේ බෝරින් නැතුව තියාගන්න ඕනිනේ. ඒකට අපි යම් ටික්ස් ඒ කියන්නේ එක දේවල් පාවිච්චි කරනවා. මෙතනදී අපි අර පන්තියේ පාඩම විතරක්ම ફોකස් කරගෙන යන්නේ. මේ ඒ නිසා මේ පාඩම බෝරින් වෙනකොට මේ අතහැරලා දාන්න එපා. අපි ආයෙ චුට්ටක් රිෆ්‍රෙෂ් වෙලා ආයෙ වාඩි වෙමු. හරි? නේද? දැන් අර මොකද වීඩියෝ සීරීස් එකක් යන්නේ. ඔයාලට ඕන වෙලාවක නතර කරලා චුට්ටක් ඉඳලා ආයෙ බලන්න පුළුවන්නේ. ෆිසිකල් ක්ලාස් එකක වගේ නෙමෙයි. ඒ හින්දා. හරි? රයිට්. එහෙනම් අපි එනවා පළවෙනි එක වත්කම්. දැන් ටියුට් නැති අය ඉන්නවා නම් මෙසේජ් එකක් දාන්න. මම ආයෙ මතක් කරනවා ටියුට් එකට සල්ලි ගන්නේ නෑ පුතේ. ටියුට් එක නොමිලේ හම් වෙනවා. මෙසේජ් එකක් දාන්න විතරයි ඕනි. මොකද හේතුව ටියුට් එක මම YouTube එකේ දැන් Google Drive එකේ හරි අප්ලෝඩ් කරලා link එක දැම්මහම ඕනි අයයි එපා අයයි ඔක්කොම ගිහිල්ලා ওই ටියුට් එක ගන්නවා. ඔක හදන්න මම මහන්සියක් වෙනවනේ. නේද? ඒ නිසා ඒකේ වැලියු එක තියෙන්න එපේ. ඒ හින්දා මම ටියුට් එක මෙසේජ් දාන අයට විතරක් පුද්ගලිකව මම ලබා දෙනවා. හරි? මොකද ඒක මගේ ක්ලාස් වල තියෙන ක්වොලිටි එක ඊට පස්සේ ඒ දේවල් රැක ගන්න ඕනේ නිසා. ඔක බාහිර පුද්ගලයන් අතරපත් වෙන එක අඩු කරන්නයි මම එහෙම කරන්නේ. වෙන හේතුවකට නෙමෙයි. හොඳද? ඒ නිසා මෙසේජ් එකක් දාන්න. අනිවාර්යෙන් ටියුට් එක දෙන්න දෙනවා. මේ ඔයාගේ විස්තර ටික මට දෙන්න. මම ටියුට් එක ඔයාලට පෝස්ට් කරන්නම්. ඔයාලට print එකක්වත් දාගන්න නැහැ. මම පෝස්ට් එකේ එවනවා. හරි? දවස් දෙකකින් හම්බ වෙනවා. right. ගමු එහෙනම්. වත්කම්. දැන් කලින් වීඩියෝ වල මොනාරි තේරෙන්නේ නැත්නම් කමෙන්ට් එකක් දාන්න. නැත්නම් මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. මෙන්න මේ කියපු ටික මිස් තේරුන්නේ නැහැ. මට පොඩ්ඩක් මේ ආයි පාඩක් කියලා දෙන්න කියලා මම වොයිස් එකක් හරි දාන්නම්. නැත්නම් මට පුළුවන් විදිහට ඔයාලට ඒක ආයි පාඩක් නැවත කියලා දෙන්නම්. හරි? වත්කම්. අපි කතා කරන්නේ වත්කමක් ගැනනේ. දැන් ඔයාලට තියෙන වත්කම් මොනවාද ගෙදර? ඔයාලට ෆෝන් එකක් තියෙනවා නම් ඒක වත්කමක්. නේද? ඊළඟට ගෙදර තියෙන ඉඩම ගෙදර ඔයාලගේ ඒතර ඔයාලයි ගෙදර වාහන මොනවා හරි තියෙනවා නම් බයික් වීල් මොනවා හරි තියෙනවා නම් ඊට පස්සේ බැංකුවේ සල්ලි දාලා තියෙනවා නම් මේ දේවල් ඔක්කොම ඔයාලයි ගෙදර වත්කම් විදිහට තමයි ගන්නෙ. ඒතර ව්‍යාපාරයකටත් ওই විදිහටම වත්කම් තියෙනවා. අපි එක උදාහරණයක් ගමු. ගෙදර තියෙනවා වීල් එකක්. 3 වීල් එකක්. හරි. ඒතර ඔය 3 වීල් එක වත්කමක් විදිහට ඔයාලට තියෙන්නේ. එහෙම නැත්නම් ව්‍යාපාරයක කියලා හිතන්නකෝ. ව්‍යාපාරයේ තියෙනවා 3 වීල් එකක්. හරි. එතන ඔය 3 wheel එක වත්කමක් විදිහට ව්‍යාපාරයේ තියෙන්නේ ඒ wheel එක කලින් දවසක ගත්ත නිසානේ. දැන් ටික වෙලාවකට කලින් හරි මේක ගත්ත නිසා තමයි අපිට මේක වත්කමක් විදිහට තියෙන්නේ.
එනම් වත්කමක පළවෙනි පොයින්ට් එක තමයි මේක අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්. ඒ වගේම තමයි දැන් වීල් එක ගෙදර තියෙනකොට වීල් එක ව්‍යාපාරේ තියෙනකොට වීල් එකක් හරි මොනවා හරි වාහනයක් කියලා හිතන්නකෝ. මේකෙන් අපිට ආර්ථික ප්‍රතිලාභ ලැබෙනවා. ඒ මොකක්ද? දැන් ගෙදර වීල් එක තියෙනවා නම් ඔයාලගේ ගමන් බිමන් යන්න වෙන වීල් වලට දෙන හායර් එක ඔයාලට ඉතුරු වෙනවා නේ. බස් වලට දෙන ගාණ ඉතුරු වෙනවා. මග රස්තිය අඩු වෙනවා නම් ඒව අඩු වෙනවා. ඊට පස්සේ ඔයාලා පදින්න නැති දවසට ඒක හයර් කරලා ආදායමක් උපයන්න පුළුවන් නේද? ඒ නිසා මේ වත්කම අපි ගාව තියෙනකොට අපිට අනාගතයේදී ව්‍යාපාරයට ප්‍රතිලාභ ලැබීමේ සම්භාවිතාවක් තියෙනවා. මම කියන්නම් ඇයි සම්භාවිතාව කියන වචනේ මම ගත්තේ කියලා. එතකොට අනාගතයේදී ව්‍යාපාරයට ප්‍රතිලාභ ලැබෙන ප්‍රතිලාභ ගලා ඒමේ භව්‍යතාවයක් තියෙන වත්කම් වලට අපි කියනවා ආර්ථික සම්පතක් කියලා. එහෙනම් මේ වත්කම ව්‍යාපාරයට ආර්ථික සම්පතක්. ඒ කියන්නේ මේ වත්කම නිසා අනාගතයේදී ව්‍යාපාරයට ප්‍රතිලාභ ගලා ඒමේ භව්‍යතාවයක් සම්භාවිතාවක් කියන්නම්කෝ. අනාගතයේදී ව්‍යාපාරයට ප්‍රතිලාභ ගලා එමේ සම්භාවිතාවක් තියෙනවා. ඒකයි අපි ඒකට ආර්ථික සම්පතක් කියලා කියන්නේ. දැන් ඇයි මම අනාගතයේදී ව්‍යාපාරයට ප්‍රතිලාභ ගලා ඒම කියන්නේ නැතුව මේ වචනයක් දැම්මේ සම්භාවිතාව කියලා. දැන් මෙහෙම හිතන්නකෝ හැම වෙලේම අපි ගාව තියෙන වීල් එකෙන් අපිට ප්‍රතිලාභ විතරමද ලැබෙන්නේ. සමහර වෙලාවට අපිට මේකෙන් මේක සර්විස් කරන්න වෙනවා, ටයර් මාරු කරන්න වෙනවා නේද? එන්ජින් ඔයිල් දාන්න වෙනවා, මේකට පෙට්‍රල් ගහන්න වෙනවා. ඒතර මේ වීල් එක වෙනුවෙන් වියදම් දරන අවස්ථාවක් තියෙනවා. හැබැයි වියදමට වඩා තියෙන්නේ මොකද්ද? ප්‍රතිලාභ. ඒ නිසා අපිට ප්‍රතිලාභ ගලාගෙන එනවා කියලා 100%ක්ම කියන්න බෑ. ඒ හින්දා අපි කියනවා ආර්ථික සම්පතක්. ආර්ථික සම්පතක් කියන්නේ අනාගතයේදී ව්‍යාපාරයට ප්‍රතිලාභ ගලා එමේ භව්‍යතාවයක් පවතින වත්කම්. හරි. ඔක සිලබස් චේන්ජ් වුණා. කලින් තිබ්බේ මේකම. මෙහෙම දිගටම මේ නිර්වචනේ තිබ්බේ. හැබැයි දැන් මේක කෙටි කළ ඔයාලට ආර්ථික සම්පතක් වීම කියලා දීලා තියෙනවා. මිස් දෙවෙනි එක මිස් වෙලානේ. ඔව්. දෙවෙනි එක මේ වත්කම ව්‍යාපාරයට පාලනය කළ හැකි වීම. පාලනය කළ හැකි වීම. ඒ කියන්නේ මොකද්ද? ව්‍යාපාරයට ගිණුම් කරන්නේදී ළමයි වත්කමක් නීතියෙන් අයිති වෙන්න ඕනේ. මොකද්ද තියෙන්න ඕනි? ඒ වත්කම පාලනය කරන්න පුළුවන් නම් අපිට ඒක වත්කමක් විදිහට ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් හිතන්න ලීස් එකක් දාලා අවුරුදු 5කට ලීස් එකක් දාලා වාහනයක් ගන්නවා. ඒතර ඒ වාහනේ පස්වෙනි අවුරුද්දේ අන්තිම වාරිකය ගෙවනකම් නීතියෙන් මේක ව්‍යාපාරයට අයිති නැහැ. හරි. නීතියෙන් ව්‍යාපාරයට අයිති නැහැ. හැබැයි මේ වත්කම පාලනය කරන්න ව්‍යාපාරය. ව්‍යාපාර කටයුතු වල යොදා ගන්නවා, ආදායම් ඉපෙීමේ ක්‍රියාවලියට භාවිතා කරනවා, ඒක සර්විස් කරනවා. ඒක ගැන ගන්න සියලුම තීරණ ගන්න ව්‍යාපාරය. හැබැයි නීතිමය අයිතිය තියෙන වෙන කෙනෙක්ට. ඒතර ගිණුම් කරන්නේදී කියනවා නෑ ප්‍රශ්නයක් නැහැ. නීතිමය අයිතිය අත්‍යවශ්‍යම නෑ. ඔයා බලන්න මේකේ ප්‍රායෝගික බව. ව්‍යාපාරයට මේක පාලනය කරන්න පුළුවන් නම් මේක ගැන සියලුම තීරණ ගන්න ව්‍යාපාරය නම් හරිද? පිටින් බලන කෙනෙක්ට නිකන් මේක ව්‍යාපාරයට අයිති වගේ පේනවා නම් ඒක වත්කමක් විදිහට ගන්න පුළුවන්. එහෙනම් මෙතනදී අපි බලන්නේ ව්‍යාපාරයට පාලනය කළ හැකි වීම. මෙන්න මේ කියන ලක්ෂණ තුන තියෙන ඕනම එකක් අපි කියනවා වත්කමක් කියලා.
එහෙනම් වත්කමක ලක්ෂණ තුනයි. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම, ව්‍යාපාරයට පාලනය කළ හැකි වීම සහ ආර්ථික සම්පතක් වීම. sorry. ආර්ථික සම්පතක් වීම. එතන ලක්ෂණයි නිර්වචනයයි දෙකක් පාඩම් කරන්න අවශ්‍ය නැහැ. අපි නිර්වචනය කියමු. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාරයට පාලනය කළ හැකි ආර්ථික සම්පත් වත්කම් ලෙස හඳුන්වයි. මොකද අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ව්‍යාපාරයට පාලනය කළ හැකි ආර්ථික සම්පත් වත්කම් ලෙස හඳුන්වයි. වත්කමක ලක්ෂණ තුනයි. ඒකෙන්ම ගන්නවා අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම, ව්‍යාපාරයට පාලනය කළ හැකි වීම සහ ආර්ථික සම්පතක් වීම. මම මෙන්න මේ පාලනය කළ හැකි වීම කියන එක තව පොඩ්ඩක් විස්තර කරන්නම්. ගිණුම්කරණයේදී අපි නීතිමය අයිතිය නැත්නම් නීතිමය අවශ්‍යතාවයට වඩා නීතිමය අවශ්‍යතාවය නොව ප්‍රායෝගික බව සැලකිල්ලට ගනී. ගිණුම්කරණයේදී නීතිමය අවශ්‍යතාවයට වඩා අපි බලන්නේ ප්‍රායෝගික බව. හරි. ඒ නිසා තමයි ව්‍යාපාරයට අයිති නැති වුණත් නීතියෙන් අයිති නැති වුණත් ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන් නම් අපි ඒක වත්කමක් විදිහට හඳුනගන්නේ. හරි. එහෙනම් අපි දැන් දන්නවා වත්කමක් කියන්නේ මොකක්ද කියලා. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට ඇති වුණ ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන් ආර්ථික සම්පත් තමයි වත්කම් කියලා කියන්නේ. අපි යමු ටියුට් එකට. ටියුට් එකට යමු. දෙවෙනි පිටුවේ තියෙනවා ඉහත සඳහන් කරන ලද ගිණුම් කරන ක්‍රියාවලියේ නිමයම ලෙස සලකන මූල්‍ය ප්‍රකාශනවල පහත සඳහන් මූලිකාංග ඇතුළත් වේ. අපි මේක කතා කරා. වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම්. ඒකේ පළවෙනි එක වත්කම්. නේද? වත්කම් මෙතන නිර්වචනය ලියන්න තියෙනවා. නිර්වචනය ලියන්න තියෙනවා අපි ලියාගමු. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ව්‍යාපාරයට පාලනය කළ හැකි ආර්ථික සම්පත් වත්කම් ලෙස හඳුන්වයි. ව්‍යාපාරයට පාලනය කළ හැකි ආර්ථික සම්පත් වත්කම් ලෙස හඳුන්වයි. අපි වෙනම පොයින්ට් එකක් දාලා ලියාගමු ආර්ථික සම්පතක නිර්වචනය. හරි. ලියාගන්න. ආර්ථික සම්පතක් යනු අනාගතයේදී ව්‍යාපාරයට ප්‍රතිලාභ ගලා ඒමේ භව්‍යතාවයක් එහෙම නැත්නම් සම්භාවිතාවක් පවතින සම්පත්තිය. right. ඊට පස්සේ තියෙනවා වත්කමක ලක්ෂණ. ලියාගමු පළවෙනි එක අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම. දෙවෙනි එක
ව්‍යාපාරයට පාලනය කළ හැකි වීම. ව්‍යාපාරයට පාලනය කළ හැකි වීම. පාලනය කළ හැකි වීම. ඒ යටතේ පොඩි වරහණක් දාලා ලියාගන්න. ගිනුම් කරණයේදී වත්කමක නීතිමය අවශ්‍යතාවයට වඩා ප්‍රායෝගික භාවිතය පිළිබඳ නැත්නම් ප්‍රායෝගික බව සැලකිල්ලට ගනී. වත්කමක නීතිමය අවශ්‍යතාවයට වඩා ප්‍රායෝගික බව සැලකිල්ලට ගනී. ප්‍රායෝගික බව සැලකිල්ලට ගනී. right. තුන්වෙනි ලක්ෂණය ලියාගන්න. ආර්ථික සම්පතක් වීම. ආර්ථික සම්පතක් වීම. ආර්ථික සම්පතක් වීම. හරි. ඊට පස්සේ බලන්න උදාහරණ දීලා තියෙනවා. ඉඩම් හා ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර, මෝටර රථ, භාණ්ඩ තොගය, ණයගැතියෝ. ණයගැතියන්ට දැන් අපි ණයගැතියෝ කියලා කියන්නේ. අපි ඒකට නමක් කියනවා. වෙළඳ ලැබිය යුතුද? වෙළඳ ලැබිය යුතුද? හරි. ඊපස්සේ මුදල් ශේෂය, බැංකු ශේෂය, ස්ථාවර තැන්පතු, ආයෝජන, ලැබිය යුතු ආදායම් ওই විදිහට වත්කම් ගණනාවක් තියෙනවා. එතකොට මේ වත්කම් අපි ප්‍රධාන වශයෙන් පදනම් දෙකක් යටතේ වර්ග කරනවා. පැහැදිලිද? වත්කම් ප්‍රධාන වශයෙන් පදනම් දෙකක් යටතේ වර්ග කරනවා. ඔතනින් එක පදනමක් වර්තමානයේදී භාවිතා වෙන්නේ නැහැ. හරි. නමුත් මම ඒක ඔයාලට ලියා ගන්න දෙන්නම්. නමුත් වර්තමානයේදී ඕක භාවිතා වෙන්නේ නැහැ. වත්කම් වර්ග කිරීම. පදනම් දෙකයි. එකක් තමයි භෞතික පදනම. හැබැයි මම ආයි පාරක් කියනවා මේ භෞතික පදනම කියන එක මම ඉගෙනුවාට ඔයාලා ඒක මතක තියාගන්න අවශ්‍ය නැහැ. මොකද භෞතික පදනම වර්තමානයේදී භාවිතා වෙන්නේ නැහැ. ඔක පරණ සිලබස් එකක්. මෙහෙම එකක් තිබ්බා කියලා විතරක් මතක තියාගන්න. හරි. වර්තමානයේදී භාවිතා වෙනවා ද්‍රවශීලතා පදනම. එනම් වත්කම් වර්ග කරන පදනම් දෙකයි. මොනවාද? භෞතික පදනමයි ද්‍රවශීලතා පදනමයි. භෞතික පදනම. මම චුට්ටක් කතා කරන්නම්. මොකද භෞතික පදනම කියන්නේ? ව්‍යාපාරයක තියෙන වත්කම් සමහර ඒවා භෞතිකව තියෙනවා. සමහර වත්කම් භෞතිකව නැහැ. උදාහරණයක් විදිහට දැන් මෙතන ගත්තහම මේ වයිට් බෝඩ් එක, මාකර් පෙන් එක, මේ ෆෑන්, මේ ටේබල්, ලැප්ටොප්, ෆෝන්, මේ ස්ටෑන්ඩ් ඒවා, printer මේ ඔක්කොම භෞතිකව තියෙන දේවල්. අපි ඒවට කියනවා ස්පුශ්‍යවත්කම්. ස්පුශ්‍යවත්කම් කියලා කියනවා. සමහර වත්කම් තියෙනවා භෞතිකව නෑ. අපි ඒවට කියනවා අස්පුශ්‍යවත්කම්. ව්‍යාපාරයේ කීර්ති නාමය නේද? කීර්ති නාමය කියන්නේ පාරිභෝගිකයා තුළ ව්‍යාපාරයේ පිළිබඳ තියෙන හොඳ නාමය. අපිට ඒක ස්පර්ශ කරන්න බෑ. ඒක භෞතිකව නෑ. හරි. හැබැයි වත්කම. ඊටසේ ණයගැතියෝ දැන් අපිට දැන් මට සමන් කියන පුද්ගලයා මට සල්ලි දෙන්න තියෙනවා. රුපියල් ලක්ෂයක් ණයයි. ඒතර මට ගිහිල්ලා සමන්ව ස්පර්ශ කරන්න පුළුවන් වුණාට සමන්ව බලන්න පුළුවන් වුණාට එයාගේ ණයගැති භාවය මට ස්පර්ශ කරන්න බෑ. එහෙනම් අන්න ඒවා අස්පෘශ්‍යවත්කම්. හරි. එහෙනම් භෞතික පදනම ඔච්චරයි. ඕක පාඩම් කරගන්න අවශ්‍ය නැහැ. විභාගෙට එන්නේ නැහැ. නමුත් අපි පොඩි නෝට් එකක් දීලා තියෙනවා නිකන් කියවගෙන යන්න. අපේ අමතර දැනුමට. භෞතික පදනම යටතේ වත්කම් වර්ග කිරීම. ව්‍යාපාරයක පවතින ඇතැම් වත්කම්
භෞතිකව පවතින අතර ඇතැම් වත්කම් වලට භෞතික පැවැත්මක් නොමැත. මෙය පදනම් කරගෙන වත්කම් නැවත ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරයි. ස්පෘශ්‍ය වත්කම්, අස්පෘශ්‍ය වත්කම්. අපි tangible, intangible කියලා කියනවා. ස්පෘශ්‍ය වත්කම් කියනවා ස්පර්ශ කළ හැකි එනිසාම භෞතික පැවැත්මක් ඇති වත්කම් මින් අදහස් වේ. උදාහරණ ලෙස භාණ්ඩ තොගය, මුදල් ශේෂය, ඉඩම් හා ගොඩනැගිලි, යන්ත්‍ර උපකරණ, ලීබඩු උපකරණ, මෝටර් රථ ඔවා ගන්න පුළුවන්. එසේ අස්පෘශ්‍ය වත්කම් ස්පර්ශ කළ නොහැකි ඒ නිසාම භෞතික පැවැත්මක් නොමැති වත්කම් වේ. උදාහරණ ලෙස වෙළඳ ලැබිය යුතු දෑ, කීර්ති නාමය, සන්නම් නාමය ඕවා ගන්න පුළුවන්. හරි. ඒතර ඕක පාඩම් කරන්න අවශ්‍ය නැහැ. මේව පදනමක් තිබ්බා. මේ පදනම යටතේ මෙහෙම වත්කම් වර්ග දෙකක් තිබ්බා කියලා විතරක් මතක තියාගන්න. ඔය MCQ එකක වගේ අහුවොත් අපිට ඉරි කෑල්ලක් ගහන්න හරි ඔහොම එකක් තියෙනවා කියලා දැනගෙන ඉන්න ඕනේ නිසයි දෙන්නේ. පැහැදිලිද? එහෙම නැතුව ආර්මි සිලබස් එකේ නැතිව ඉගෙනනවා නෑ. MCQ කරද්දී ඕන තරම් ওই ස්පෘශ්‍ය අස්පෘශ්‍ය කියන වචන දෙක අහුවෙනවා. ඒතර එහෙම වචනයක් එකපාරට ගිහිල්ලා විභාගෙට අහනවට වඩා නේද? දැනගෙන හිටියානම් හරිනේ. සිලබස් එකේ නැතත් කමක් නැහැ. අපි දන්නවා. බැරි වෙලාවත් ආවොත් අපිට ඒක මොකක් හරි ගැට ගහගන්න අපි දන්නවා ඒක. හරි? අන්න ඒ නිසා දුන්නේ. right. එහෙනම් අපි එමු ද්‍රවශීලතා පදනම යටතේ වත්කම් වර්ග කිරීමට. අපි දැන් දන්නවා වත්කමක් කියන්නේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් විදිහට ඇති වුණ ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන් ආර්ථික සම්පතක්. එතකොට ව්‍යාපාරයට පාලනය කරන්න පුළුවන් වුණාම ඇති. ඒකේ නීතිමය අවශ්‍යතාවය බලන්නේ නැහැ. ඒ වගේම තමයි ආර්ථික සම්පතක් කියන්නේ අනාගතයේදී ව්‍යාපාරයට ප්‍රතිලාභ ලැබීමේ හැකියාවක් තියෙන වත්කම්. හරි හැම වෙලේම ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. නමුත් ප්‍රතිලාභ වැඩිපුර ගලාගෙන යීමේ හැකියාවක් තියෙනවා. නොවඩ තමයි අපි වත්කම් කියලා කිව්වේ. ඒතර ওই වත්කම් වර්ග කරන පදනම් දෙකයි. එකක් භෞතික පදනම මේක එන්නේ නැහැ සිලබස් එකේ ඔයාලගේ දැන් ඒක අයින් කරලා තියෙන්නේ. එතකොට අනිත් එක ද්‍රවශීලතා පදනම. එහෙනම් අපි දැන් කතා කරනවා ද්‍රවශීලතා පදනම යටතේ කොහොමද වත්කම් වර්ග කරන්නේ කියලා. right. බලන්න බෝඩ් එක දිහා. ද්‍රවශීලතාවය. ද්‍රවශීලතාවය කියන්නේ අපි ද්‍රවශීලතාවයේ එක එක විෂයන් වල එක එක විදිහට නිර්වචනය කරනවා. හරි. ගිණුම්කරණයේදී ද්‍රවශීලතාවය කියන්නේ වත්කමක් අලාභයකින් තොරව මුදල් බවට පත් කිරීමේ හැකියාව. වත්කමක් අලාභයකින් තොරව මුදල් බවට පත් කිරීමේ හැකියාවට ගිණුම්කරණයේදී අපි ද්‍රවශීලතාවය කියලා කියනවා. මොකද්ද? වත්කමක් අලාභයකින් තොරව මුදල් බවට පත් කිරීමේ හැකියාව. එතකොට වත්කම අලාභයකින් තොරව ඉක්මනින් මුදල් බවට පත් වෙනවා නම් අලාභයකින් තොරව ඉක්මනින් මුදල් බවට පත් වෙනවා නම් අපි ඒවට කියනවා ද්‍රවශීලතාවය වැඩි වත්කම්. ද්‍රවශීලතාවය වැඩි වත්කම්. ඒ වගේම මුදල් බවට පත් වෙන්න වැඩි කාලයක් යනවා නම් ද්‍රවශීලතාවය අඩු වත්කම් කියලා කියනවා. එහෙනම් ඉක්මනින් මුදල් බවට පත් වෙනවා නම් අපි කියනවා ද්‍රවශීලතාවය වැඩි. මුදල් බවට පත් වෙන්න වැඩි කාලයක් යනවා නම් අපි කියනවා ද්‍රවශීලතාවය අඩුයි කියලා. මේ වැඩි කාලය අපි මාස 12ට වඩා වැඩි නම් මාස 12ට වඩා වැඩි නම් පැහැදිලිද? එහෙනම් ද්‍රවශීලතාවය කියන්නේ මොකක්ද? වත්කමක් අලාභයකින් තොරව මුදල් බවට පත් කිරීමේ හැකියාව.
එතකොට ඉක්මනින් වත්කමක් මුදල් බවට පත් වෙනවා නම් අපි කියනවා ද්‍රවශීලතාවය වැඩි කියලා. මුදල් බවට පත් වෙන්න වැඩි කාලයක් යනවා නම් අපි කියනවා ද්‍රවශීලතාවය අඩුයි කියලා. right. බලන්න කියවන්න ඕන දෙයක් තියෙනවා නම් ලියා ගන්න. හරි. දැන් ඇඩ්වාන්ස් ලෙවල් නේ. ඇඩ්වාන්ස් කියන්නේ ඇඩ්වාන්ස්. ඒක ආයෙ අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඕ ලෙවල් වගේ අර ටීචර් හැමදේම ලියා ගන්න දෙනකන් ඉන්නේ නැතුව අවශ්‍ය දෙයක් තියෙනවා නම් නෝට් කරගන්න. right. අලාභයකින් තොරව වත්කමක් මුදල් බවට පත් කිරීමේ හැකියාව එම වත්කමේ ද්‍රවශීලතාවය ලෙස හඳුන්වයි. කිසියම් වත්කමක් අලාභයකින් තොරව අපි ඉරිගහ ගමු. ඉක්මනින් මුදල් බවට පත්වන්නේ නම් ඉරිගහ ගන්න. අලාභයකින් තොරව ඉක්මනින් මුදල් බවට පත්වන්නේ නම් එම වත්කම ද්‍රවශීලතාවයේ වැඩි වත්කමක් වන අතර මෙන්න මේ ටිකටත් ඉරිගහ ගන්න. අලාභයකින් තොරව මුදල් බවට පත් කිරීමට වැඩි කාලයක් ගනු ලබන්නේ නම් එම වත්කම ද්‍රවශීලතාවය අඩු වත්කමක් ලෙස හඳුන්වයි. ගිණුම් කරන ක්‍රියාවලියේ නිමවුම වන මූලතත්ත්ව ප්‍රකාශනයේ පිළියෙල කිරීමේදී වත්කම් වගකීම් වර්ග කර ඉදිරිපත් කරනු ලබන්නේ මෙම වර්ගීකරණයේ යටතේ. මං කිව්වේ මේක තමයි අපි දැන් භාවිතා කරන එක. එතකොට කොහොමද ගන්නෙ? ද්‍රවශීලතාවයේ අඩුම වත්කමේ ඉඳලා වැඩිම වත්කම දක්වා තමයි ඉදිරිපත් කරන්නේ. එහෙනම් ඉස්සෙල්ලම දාන්නේ ද්‍රවශීලතාවයේ අඩු ටික. ඊට පස්සේ ද්‍රවශීලතාවයේ වැඩි ටික දානවා. හරි. ඒ අනුව ද්‍රවශීලතා පදනම යටතේ වත්කම් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. එක ජංගම වත්කම්, දෙක ජංගම නොවන වත්කම්. ජංගම වත්කම්, ජංගම නොවන වත්කම්. හරි. එහෙනම් කොටස් දෙකයි. ජංගම වත්කම්, ජංගම නොවන වත්කම්. right. ජංගම වත්කම්. ජංගම වත්කම් වල කොන්දේසි තුනක් තියෙනවා. එකක් තමයි මාස 12ක් වැනි කෙටි කාලයක් තුල එක්ක මේක විකුණන්න ඕනි. එහෙම නැත්නම් පාවිච්චි කරන්න ඕනේ. එහෙමත් නැත්නම් වෙනත් ක්‍රමයකින් මුදල් බවට පත් වෙන්න ඕනි. වෙනත් ක්‍රමයකින් මුදල් බවට පත් වෙන්න කොච්චර කාලයක්ද? මාස 12ක් තුල. ඔන්න ඔය කියන තුනෙන් එකක් හරි මාස 12ක් තුල වෙනවා නම් අපි ඒවට කියනවා ජංගම වත්කම් කියලා. එහෙනම් මාස 12ක් වැනි කෙටි කාලයක් තුල විකිණීම හෝ පාවිච්චි කිරීම සඳහා පවතින එසේ නොමැතිනම් වෙනත් ක්‍රමයකින් මුදල් බවට පත්වන්නේ නම් අපි ඒවට කියනවා ජංගම වත්කම් කියලා. වෙනත් ක්‍රමයක් උදාහරණයක් විදිහට හිතන්න අපිට ණය ගැතියන්ගෙන් සල්ලි හම්බ වෙනවා. ඒතර ණය ගැතිය මුදල් බවට පත් වෙලා නේ? අන්න ඒ වගේ වෙනත් ක්‍රමයක්. ණය ගැතියෙක් ඉන්නවා ණය ගැතිය සල්ලි දුන්නාම ණය ගැතිය මුදල් බවට පත් වෙනවා. ණය ගැතියන්ට අපි කියන්නේ මොකද්ද දැන්? වෙළඳ ලැබිය යුතු දැන්. right. එහෙනම් බලන්න මෙතන ලියන්න ජංගම වත්කම් කියන එක යටතේ මාස 12ක් වැනි කෙටි කාලයක් තුල මාස 12ක් වැනි කෙටි කාලයක් තුල විකිණීම හෝ පාවිච්චි කිරීම සඳහා පවතින විකිණීම හෝ පාවිච්චි කිරීම සඳහා පවතින එසේ නොමැතිනම් වෙනත් ක්‍රමයකින් මුදල් බවට පත්වන්නේ යයි අපේක්ෂා කරන